හෙලෝ ගයිස් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද එකවර ෆෝල්ඩර් ගොඩාක් හදාගන්න කියලා. මේක ගොඩාක් වැදගත් වෙනවා ටීවී සීරීස් ෆිල්ම් බලන කට්ටියට. ඒ කට්ටියට ගොඩාක් එපිසෝඩ් එහෙම දාගන්න ෆයිල් එහෙම මේ ෆෝල්ඩර් හදාගන්න ඕන නම් මේ ට්‍රික් එක තමයි කරන්න ලේසි විදිය. ට්‍රික් දෙකක් කියලා දෙනවා මම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලත් සපෝට් එකක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. අපි එහෙනම් බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම අපි යන්න ඕනේ අපේ ෆෝල්ඩර් එක හදන්න ඕනේ තැනට. හදපු ෆෝල්ඩර් එකට ගිහලා අපි මුලින්ම රයිට් ක්ලික් කරන්න ඕනේ. රයිට් ක්ලික් කරලා අපි නිව් ගිහිල්ලා ඉතින් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් දෙන්න ඕනේ. අපි ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක ඇතුළට යන්න ඕනේ. මම මේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකට නමක් දාගන්නවා. ඔයාලා කැමති නමක් දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි ඒක එඩිට් කරගමු. ඒක ඇතුලේ මම මේ ලියන විදිහට ඔයාලා ලියා ගන්න මේ කෝඩ් එක. මම ඒක දාලා තියන්නම් මේ වීඩියෝ එකේ. ඒක බලාගෙන ටයිප් කරන්න. කෝෆ් කියලා ටයිප් කරගත්තා. ඊට පස්සේ MD ස්පේස් එකක් තියලා උඩින් කොමා දාලා ඔයාගේ ෆෝල්ඩර් එකට දාන්න ඕනේ නම දාගන්න. මම ෆෝල්ඩර් 1 කියලා දාගන්නවා. ඊට පස්සේ වරන් වහන්න. කොමා උඩු කොමා දෙක වහන්න. ඊට පස්සේ MD කියලා ඔයාලා ෆෝල්ඩර් 10ක් හදනවා නම් ඒ 10ම ලියා ගන්න. ෆෝල්ඩර් 2 කියලා එහෙම ලියා ගන්න. මම ෆෝල්ඩර් 5ක් හදාගන්න යන එකවර ඔය ඉතින් සේව් කරන්න. ඉතින් කට් කරගන්න. ඉතින් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක රයිට් ක්ලික් කරලා ඉතින් රීනේම් කරගන්න. මම ලියලා අන්තිමට txt කියන එකට bat කියලා දාගන්න. bat කියලා දාගන්න. cs දෙන්න උතනින්. එසෝම් bat ෆයිල් එකක් ඕපන් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඕපන් කරපු ගමන් අපි මේ ෆෝල්ඩර් පහ හැදෙනවා. මේක තමයි පළවෙනි ට්‍රික් එක. අපිට ඕන තරම් ෆෝල්ඩර් හදාගන්න පුළුවන්. අර කෝඩ් එක ගහලා අපි එහෙනම් බලමු ඊළඟ ක්‍රමය කොහොමද කියලා. අපි දැන් අද හදාගත්ත ෆෝල්ඩර් එකට ගියා. ඊට පස්සේ ඔයා උඩ ඔය ඇඩ්‍රස් බාර් එකට ගිහිල්ලා එතන cmd කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ cmd එක ඕපන් වෙනවා. ඊට පස්සේ මම මෙතන ටයිප් කරන එක ටයිප් කරගන්න. කොහොම වීඩියෝ එකක් දාන්නම්. ඒක බලමු ගන්න ටයිප් කරගන්න. ඉතින් මෙතන මම වරහණක් ගන්නවා. වරහණ ඇතුලේ ඔයාලට අවශ්‍ය ෆෝල්ඩර් ගන්න ටයිප් කරගන්න. 1 එතන මම 17 දෙනවා. 1 කියලා 10ට අඩු කරවන්. ඊට පස්සේ කොහොම ටයිප් කරගත්තා. ඉතින් ෆෝල්ඩර් එකේ නම දෙන්න ඕන අපි. කොහොමද ෆෝල්ඩර් එක හැදෙන්න ඕන කියන නම දෙන්න. my folder කියලා දෙනවා මං. හරියට පස්සේ උඩ කොමාව දාලා නතර ගන්න තියෙන්නේ. ඊට පස්සේ enter දෙන්න ඕන අපි. enter key එක press කරව ගමන් අපේ folder ටික හැදෙනවා එහෙම.
අපි දැන් ෆෝල්ඩර් ටික හැදිලා තියෙන්නේ බලමු හැදිලා තියෙන්නේ කියලා හරියටම. my folder 1 2 3 4 5 6 7 8 9 10 කියලා 10ම හැදිලා තියෙන්නේ. අපේ ෆෝල්ඩර් 10 හැදිලා ඉවරනේ යන්නේ. ඔය හැදිලා ඉවර වුණා. බලමු අපි හරියටම ෆෝල්ඩර් 10ක් තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති පල්ලෙහාම ෆෝල්ඩර් 1010ක් තියෙනවා. අපි කලින් හදපු 10ක් තියෙනවා. ෆෝල්ඩර් 1010ක් තියෙනවා. එතකොට අපිට ලේසියෙන්ම ෆෝල්ඩර් ගොඩාක් හදාගන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි මේ දෙක. ඔයාලා try කරලා බලන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, subscribe කරන්න, share කරන්න. Thank you.